මේ ගලන් යන ජලය තමයි කිඹුල්ලු රිසිසේ වාසය කරන්නේ. අවස 4යි කියන්නේ සාමාන්‍ය සතා ළඟ මෙහෙම බලන්න පුළුවන්. බෝට්ටුවත් එක්කම එකට යනවා. අඩි 10 12 කිඹුල්ලු ඉන්නවා මේ ගඟේ. කතාවට කියනවනේ නොදන්න ජලයට බහින්න එපා කියලා. ජලයේ ගැඹුර දැනගෙනයි බහින්න ඕනේ. අපි ගැඹුර දන්නෙත් නැහැ. ජලයේ ස්වභාවය දන්නෙත් නැහැ. ඒත් බහිනවා. ජීවිතයට ආසාවක් තියෙන කිසිම කෙනෙක් මේ ගමන යන්නේ නැහැ. අපි ජීවිතයට ආසයි. හැබැයි ඊට වඩා මේ ගමනට ආසයි. ඒ නිසා අපි ගමන යනවා. මේ ඉන්නේ මේ අපිත් එක්ක ගමන යන සහෝදරයා. මෙයා තමයි අපිව බලාගන්නේ ඔක්කොම කරලා ඉතින් අපිව ආරක්ෂා කරන දෙයියනේ කියලා ගොඩට එන්නේ මේ අයියා. අයියා නම මොකක්ද? මගේ නම නීල් විල්සන්. හරි. නීල් අයියාගේ මුළු ජීවිතේම නිල්වලා ගඟත් එක්ක බැඳිලා තියෙනවා නේ. හරිනේ? හරි. යන ගමන් කතා කරමු. බෝට්ටු නගමු. අපි යන්නේ කොයි බෝට්ටුවේද? මේ බෝට්ටුව. අලුත් ගන්න. යා. අපි නිල්වලා ගඟ දිගේ පැය කීපයක් උඩට යනවා. නැත්නම් වෙලාවට පැය දෙකක්. දැන් අපි මෙහෙම යන්නේ ලංකාවේ ගංගා ගැන කතා කරද්දී කිඹුල්ලු වැඩිපුරම වාසය කරන නිල්වලා ගඟේ. ඒ නිසා තමයි ඔය මාතරට එන බොහෝ දිනකට කියන්නේ නිකමෙටවත් නිල්වලා ගඟට බහින්නවත් එපා කියලා. ඒ තරමටම කිඹුල්ලු. මාළුවෝ ගානටම කිඹුල්ලු ඇති මේ ගඟේ. ඉතින් නැත්තම් ඉතින් ඔය වගේ මේ මතයක් සමාජගත වෙන්නේ නැහනේ. කෙසේ වෙතත් මේ සුන්දර නිල්වලාගම් කොමලිය අතිශය පරිණත වූ යුගයක තමයි මේ මාතර හරහා මුහුදට වැටෙන්නේ ගිහිල්ලා. ඒ කියන්නේ මේ යූ හැඩ නිම්නය හරහා ඒ කියන්නේ වී හැඩ නිම්න වලින් ගලාගෙන ඡණ්ඩ ප්‍රචණ්ඩ ස්වභාවයන් අරගෙන දියඇලි නිර්මාණය කරමින් හැබැයි ඒ තරුණ බව මේ ගඟේ දැන් දකින්න පුළුවන් කමක් නැහැ. ගඟ ඊටාම වියපත් වෙලා ඊටාම පරිණත වෙලා යූ හැඩ නිම්නයේ ගලන් යනවා. ඉතින් මේ ගලන් යන මේ ජලය තමයි කිඹුල්ලු රිසිසේ වාසය කරන්නේ. මේ වෙනකොට මාතර අවට කිඹුල්ලු නරඹන සංචාරක ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඔය එන සුදු මහත්තුරුන්ට නෝන්ලාට ලංකාවේ ඉන්න අපේ සුදු මහත්තුරු නෝන්ලාත් ඉන්නවනේ. ඒගොල්ලන්ටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔය ගංගාවට ජීවත් වෙන මහත්තුරු ඒගොල්ලෝ මේ වගේ බෝට්ටුවක් හදාගෙන කරගෙන කිඹුල්ලු බලන්න එක්කන් යනවා. ඔබ විශ්වාස කරන්න අඩි 10 12 කිඹුල්ලු ඉන්නවා මේ ගඟේ. මහා විශාල කිඹුල්ලු මේ ගඟේ ඉන්නවා. අපි යන්නේ ඒගොල්ලෝ හොයාගෙන. අන්න අතන එකෙක් ඉන්නවා. කො? ඔය ඉන්නේ අපි හොයාගෙන ඉන්න යාළුවෝ. මේ එක්කෙනෙක් පේනවනේ. ඉතින් අර ඉවුර පැත්තට සේන්දු වෙලා ඉවුර පැත්තට කිට්ටු වෙලා අවුව තපිනවා. මේ වගේ කට්ටිය ඕනෑ තරම් මේ නිල්වලා ගඟේ ඉන්නවා. අපි තව ටිකක් ලං කරමුද? හැබැයි මෙයා මහ ලොකු විශාලත්වයක් මෙයාගේ නෑනේ. එයාට බාධා වෙන විදිහට අපි ලං කරන්න ඕනේ නෑ. ඒත් ඉතින් අඩි 6ක් 7ක් දිගයි. අර දිරච්ච කොටේ උඩට වෙලා අවුව තපමින් රිසිසේ කාලය ගත කරනවා. අන්න අපි ආව බව දැනුණා. වෙනවනේ දැන් ලොසන්තුමුණ හැටි. ඉතින් මං කිව්වේ දැන් අර කිඹුල දැක්ක නිසා කතාව ඉතුරුට කියන්න බැරි වුණා. මොකද කතා කියලා වැඩක් නැහැ නේ. ඒක පෙන්වන්න බෑ ඔබට ඔක්කොම කලේ. ඒතකොට දැන් මේ ගඟ අවට ජීවත් වෙන අපේ සහෝදර පිරිස මාතර අපට ජීවත් වෙන කට්ටිය මේ වගේ ඉතින් පොඩි බෝට්ටුවක් හදලා එන කට්ටියට කිඹුල්ලු පෙන්වන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඇත්තනේ දැන් සාමාන්‍යයෙන් කිඹුලෙක් බලා ගන්න යන්න එපා හත්තු අතරම. නේද? ගඟක ඉතින් ඉඳලා හිටලා තමයි දකින්න පුළුවන් වෙන්නේ. දැන් නම් ඔය කැලණ එකක ඉන්නවා කියලායි ආරංචි. කෙසේ වෙතත් කිඹුල්ලු බහුලව භාවිතා මේ කිඹුල්ලු බහුලව වාසය කරන මේ නිල්වලා ගඟේ අපිත් යනවා කිඹුල්ලු ටිකක් හොයාගන්න. උඩටම යනවා.
දැන් ගඟ දිගේ කිලෝමීටර් 5ක් විතර ආවම බලන්නකො ලස්සන. මේ කුමුදු මල්, ඕලු නෙළුම් මානෙල් හැම එකක්ම මේ ගඟේ හැදිලා තියෙනවා. සාමාන්‍යයෙන් ගංගාවල හැදෙනවද මේවා? ගංගාවල මේවා හැදෙන්නේ නැත්තේ ජලය ගලාගෙන යන නිසා. නමුත් නිල්වලා ගඟේ බොහෝ තැන්වල අපිට මේ වගේ යායට හැදිච්ච කුමුදු මල් දකින්න පුළුවන් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ අවටින් මේ ගඟ ගලාගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ ඡණ්ඩ රලක් ප්‍රචණ්ඩ බවක් මේ ගඟේ නැහැ. ඊටාම වතුර ගැලුවත් ඊටාම සෙමින් ගලාගෙන යන. ඒ නිසා තමයි මේ විදිහට ලක්ෂ කෝටි ගාණක් මල් හැදිලා තියෙන්නේ. ඒ අතරේ මේ වගේ අතිශය රමණීය පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. සෝබාදහමේ අපූර්වත්වය මේ ගඟ දෙපස මොනවට පැහැදිලි කරලා දෙනවා. කිසිම ඉදිකිරීමක් කරලා නැහැ. මිනිස්සු කිසිම විදියකට සම්බන්ධ වෙලා නැහැ මේ ගඟේ සෝබාදහම විනාශ කරන්න. අන්න ඒක තමයි වඩාත්ම වටින්නේ. කෙසේ වෙතත් ඉතින් දැන් මේ වර්තමාන කාලයේ වන විට මේ මාතර අවට අපේ සහෝදර පිරිසක් බෝට්ටු දාලා මේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරලා දෙනවා. නිකන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ පැරිසියට ගිහිල්ලා තියෙනවා නම් සේන් ගඟේ සංචාරක ව්‍යාපාරේ. දැන් අපිට සේන් ගඟේ සංචාරක ව්‍යාපාරේ නිල්වලා ගඟේ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ කට්ටියට විදේශ රටවලින් එන කට්ටියට මේ නිල්වලා ගඟ අඩුම තරමින් කිලෝමීටර් 5ක් 6ක්වත් පෙන්වන්න. ගඟේ ඉන්න කිඹුල්ලු ටික, මේ ගඟේ දෙපස හැදිලා තියෙන මල් ටික, ඒ වගේම මේ කඩොලාන පරිසරයේ තියෙන ශාක ටික, අවට සෝබාදහමේ තියෙන අපූර්වත්වයේ කුරුල්ල ටික, මේ සෝබාදහම පෙන්වන ක්‍රමවේදයක් සංචාරක කර්මාන්තය බාරව සිටින කට්ටියට කල්පනා කරන්න බැයිද? හොඳ ආදායමක් නේ. ඊටාම හොඳ ආදායමක්. හොඳ බෝටු ටිකක් දාලා හොඳ සර්විස් එකක් දුන්නා නම් ලංකාවේ අපේ සංචාරකයන් විතරක් නෙවෙයි විදේශී සංචාරකයන් පවා මේ ගමනට එකතු වෙනවා. බලන්නකො කොතනද අපට අහක බලා ගන්න හිතෙන්නේ? කොතනද එතන සුන්දරත්වයක් නැහැ කියලා හිතෙන්නේ? යන හැම තැනකම තියෙන්නේ සුන්දරත්වයක්. අපි ඔබට මතක් කරන්නේ නිල්වලා ගඟට මාතරට ආවම මේව බලා ගන්න එන්න කියලා. නැත්තම් අපරාධ ඔබේ ඇස් දෙක. අපි නිලයත් එක්ක පොඩ්ඩක් කතා කරමු. මොකද මේක කෙරෙන්නේ කොහොමද? කොච්චර කාලෙද පටන් අරගෙන නිලය ඇත්තටම දැන් නිල්වලා ගඟ ඔහේ ගලාගෙන ගියානේ පහුගිය කාලේ. කිඹුල්ලු හිටියා කිව්වා මිනිස්සු බය වුණා. මිනිස්සු නිකන් කකුල් හොදන්නවත් වතුරට බැස්සේ නැහැ. වගේ මහා නිල්වලා ගඟ කියන්නේ අතිශය භයානක පරිසරයක් බව ලංකාවේ නිර්මාණය කරා. හැබැයි ඕගොල්ලෝ ඒක වෙනස් කරලා. ඕගොල්ලෝ හරි සුන්දර පරිසරයක් බවට පත් කරා. මට කියන්න මේක කරලා කොච්චර කාලෙද? දැන් මං අවුරුදු 4ක් විතර වෙනවා. මෑතකදී මේක පටන් ගත්තා අවුරුදු 4ක් 5ක් විතර වෙනවා. දැන් හොඳට කරගෙන යනවා. දැන් මේ සංචාරකයෝ එන්නේ කිමුල්ලු බලන්න විතරද? නෑ මේකේ තියෙන ලස්සන පරිසරය මේව දර පමණක් මේ ගෙස්ලට මේ විදේශිකයන්ට මේක මේ බලා ගන්න බැරි වුණාම සත්තු බලා මේගොල්ලොම කියනවා කැලෑවෙන්නේ සත්තු මේව තමයි. ඒ වුණාට අපි හොඳ දෙයක් දැක්කයි කියලා. ඒ කියන්නේ අපේ මේ රටේ තියෙන හොඳ සුන්දරත්වය දැක්කයි කියලා කියනවා අපිට. මේ කඩොලාන ශාක එහෙම කුරුල්ලෝ ඒව බලන්නම වෙන වෙනවා. ඔව් දැන් කිඹුල්ලු බලන්නම එන්නේ නැහැ. අරව බලන්න එනවා වෙනම. දැන් කිඹුල්ලු බලන්න එනකොට මේ කිඹුල්ලු මේ අපි එනකන් මේ බලාගෙන ඉන්නේ අනේ කියන්නේ නේද? කිඹුල්ලු මේ කොට උඩලා මේ කටායගෙන අපි එනකන් කවුද අපි බලන්න එන්නේ කියලා මේ ගන්න මාගේ රූපේ මම ෆොටෝජෙනික් කියලා එහෙම ඉන්නේ නැහැ කිඹුල්ලු. ඉතින් අපි අර මේ සංචාරේ යන ගම කිඹුලෙක් හිටියොත් එයාව බලලා. හැබැයි අතිශය කිඹුල් ගහනයක් ඉන්නවා මේ. අනිවාර්යෙන්. දැන් අයියේ දැකලා තියෙන ලොකුම කිඹුලගේ සයිස් එක කොහොමද? දැන් අර අපි එනකොට දැක්ක කිඹුලා ඌගේ තියෙන මීටර් 5ක් විතර. ඌ තමයි ලොකුම එක ගඟේ ඉන්නේ. ඊට පස්සේ ඊට පොඩ්ඩක් පොඩි උන් සාමාන්‍යයෙන් ඉන්නෝ. ඊට වඩා පොඩ්ඩක් පොඩි උන් ඉන්නෝ 15ක් විතර ඉන්නේ. හිතන විදිහට සාමාන්‍ය ප්‍රමාණය නිකන් දැන් ඔයගොල්ලෝ අවුරුදු 4ක් 5ක් නේ මේ වැඩේ පටන් අරගෙන. නිකන් 100 200ක් වගේ ඇත්ත ඊට වැඩි. එච්චර නෑ. එච්චර නෑ කියන්නේ අපි පෙන්නන ඒරියා එක තියෙනවනේ. ඒ පෙන්නන ඒරියා එකේ සාමාන්‍යයෙන් කිඹුල්ලු 25ක් විතර ඉන්නවා.
ඊට පස්සේ පොඩි සයිස් එක නැතුව සාමාන්‍ය මේ සයිස් එකක් නැතුව ලොකුම අයි දැන් කවදාවත් එහෙම අනතුරක් වෙලා නැත්නම් නෑ නෑ එහෙම කවදාකවත් වෙන්නේ නෑ. ඒ කියන්නේ කිවුලෙක් කාලා මොකුත් නෑ නෑ එහෙම මේක. ඒකයි අපිට අර ගැරන්ටියක් දෙන්නේ ඒක අපි අර සත්තුන්ට උනත් සත්තුන්ට කරදරයක් වෙන්නේ නැති වෙන්න තමයි අපි මේව කරන්නේ. ඒකින්ද අපිටත් එහෙම කරදරයක් කරන්නේ නෑ. දැන් අර දැක්කරේ අර ළඟම අල්ලලා කිසිම කරදරයක් නෑනේ සතාගේ. ඇත්තටම ඉතින් එයාට ප්‍රශ්නයක් නැත්තම් නේද? අපිට එයාගෙන් කොහෙත්ම ප්‍රශ්නයක් නෑනේ. ඒක තමයි. ඕනෙම සතෙක් එහෙමනේ. දැන් අයියේ දැන් සාමාන්‍යයෙන් සංචාරකයෝ අරන් එන වෙලාවක් තියෙනවා. දැන් අපි හිතමු උදේ 7ත් 8ත් අතර හවස 4ත් 5 එහෙම වෙලාවක් තියෙනවා. වෙලාවක් තියෙනවා. හවස 4යි කියන්නේ සාමාන්‍යයෙන් සතා හොඳට මේ උඩ ළඟ මෙහෙම බලන්න පුළුවන්. හවස 4ට වගේ. 4ට විතර. 4ට විතර පටන් ගත්තම සතා හොඳට යනවා. අපිත් එක්කම බෝට්ටුවත් එක්කම එකට යනවා. එහෙම යනවා. ඔව් එහෙම යනවා. පීනන් යනවා. පීනගෙන යනවා. මේ කිසි මේ කරදරයක් නැහැ එහෙම. නීලයිලත් ලොකු සේවයක් කරන්නේ. මොකද මේ කෙනෙකුට ස්වභාවික පරිසරය පෙන්නලා ඒ මනුස්සයාගේ මනදොල පිනවනවා කියන්නේ ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒකට සබාදාමේ ආශිර්වාදය තියෙන්න ඕනේ ඒ කෙනාට. මේ නීලයිලට ඒක තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ සබාදාමට අමමල් රේණුගෙන් හානියක් කරන්නේ නැතුව සබාදාම් පෙන්නනවා. ඉතින් අපිටත් 7-5ක්වත් ගත්තෙත් නැහැ. අර ලොකු අනුග්‍රහයක් ලබා දුන්නේ. මොකද අපි ඇවිල්ලා මේ වැඩේ කරලා මේ දේවල් පෙන්වන්නේ ඔබට. ඔබට පෙන්නලා ඔබටයි යම් කිසි හැඟීමක් ඇති කරන්නේ. මේ අපේ රටේ තියෙන දේවල් ඔබට ඇවිල්ලා බලන්න කියන හැටි. එහෙනම් අය කොහොමද? ජයෝ.